දවසක් කියලා කියනවා. මේ channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකකට. අද කතා කරන්නේ තමන්ගේ FB account එක වෙන කෙනෙක්ගේ අතට යන්නේ නැතුව hack වීමකින් තොරව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයා FB පාවිච්චි කරන කෙනා ඔයා දන්නවා තමන්ගේ Facebook account එක වෙන කෙනෙක්ගේ අතට ගියොත් details වෙන කෙනෙක්ගේ අතට ගියොත් තමන් game සෙල්ලම් කරන කෙනා PUBG, Free Fire, COC game සෙල්ලම් කරන කෙනා ගොඩක් දුරට කනෙක්ට් කරන්නේ තමන්ගේ FB account එකට. ඉතින් මේ වගේ අවස්ථාවල වෙන කෙනෙක්ගේ අතට තමන්ගේ FB account එක ගියොත් ඔයාට තියෙන අවදානම ගැන ඔයා හොඳටම දන්නවා. ඒත් මම අද කියන ක්‍රමයේ two factor verification on කරගත්තොත් එහෙම තමන්ගේ අවසරයකින් තොරව ඒ කියන්නේ තමන්ගේ Gmail account එක තමන්ගේ account එකට log වෙන්න තියෙන සියලුම සුදුසුකම් වෙන කෙනෙක් ළඟ තිබ්බත් ඔයාගේ account එකට log වෙන්න තියෙන password එක Gmail එක වෙන කෙනෙක් දැනන් හිටියා ඔයා මේ two factor on කරලා තිබ්බොත් තමන්ගේ අවසරයකින් තොරව log වෙන්න බැරි විදිහට හදාගන්න. එහෙමනම් ඉතින් කොහොමද මේ two factor on කරගන්නේ? on කරාට පස්සේ වැඩ ගන්න කෙනෙක් ගැන බලන්න. වැඩ කතාවක් නැතුව යම් වීඩියෝ එකට. එහෙමනම් අපි දැන් කතා කරමු මේ ගැන. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Facebook එක ඕපන් කරගන්න. මම මේ විදිහට මගේ FB එක ඕපන් කරගන්න. ඕපන් කරාට පස්සේ ඔයාලා මුලින්ම මේ වගේ තැනකට තමයි ඔයා දැන් මෙතනින් කරන්න ඕනේ. ඔයාට මේ ඉන්ටර්ෆේස් එකේ බලා ගන්න පුළුවන්. මෙතන දකුණු පැත්තේ තියෙනවා 3 line එක. එහෙම නැත්නම් ඉරි තුනක් තියෙනවා. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ ඔයාට ඔයාගේ FB account එකේ menu එක open වෙයි. ඔයා දැන් මෙතනින් කරන්න ඕනේ මෙතනින් පහළටම යන්න එක. මෙතනින් පහළටම ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් settings and privacy කියලා එකක් තියෙනවා. ඔයා දැන් එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ ඒක යටතේ open වෙනවා settings කියලා එකක්. ඔයා දැන් එතන ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එයි. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන security යටතේ තියෙනවා security and login කියලා එකක්. ඔයා දැන් එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ ආයෙත් මේ වගේ තැනකට එයි. ඉතින් මෙතනින් පෙන්නනවා where your login ඒ වගේම login ඒ වගේම මෙතන තුන්වෙනි එකේ තියෙනවා two factor authentication කියලා එකක්. ඔයාට දැන් කරන්න තියෙන්නේ අපි දැන් two factor on කරගන්න යන්නේ. ඔයාට දැන් කරන්න තියෙන්නේ මෙතන දෙවෙනි එකේ තියෙනවා ඒක යටතේ use two factor authentication කියලා එකක් තියෙනවා. ඔයා දැන් එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එයි. ඉතින් මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන select වෙලා තියෙන්නේ authentication app කියලා තියෙන එක. අපි ඒක නෙමෙයි මෙතන select කරන්න ඕනේ. මෙතන දෙවෙනි එකේ තියෙනවා text message SMS. ඒ කියන්නේ අපි දෙන phone number එකට එන කෝඩ් එක ගහලා තමයි මේක two factor on වෙන්න ඕනි කියන එක මෙතනින් කියන්නේ. ඒකින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන දෙවෙනි එකට ක්ලික් කරගන්න. එහෙම නැත්නම් select කරගන්න එක. select කරගෙන මෙතන පහළ තියෙනවා continue button එකක්. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ මෙතනින් ඔයාගේ account එකට දීලා තියෙන phone number එක පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාගේ account එකට දීලා තියෙන phone number එක පෙන්නනවා නම් ඔයාට අවශ්‍ය නම් ඒ number එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන add phone number ගිහලා ඔයාගේ phone number එක type කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට කැමති එකක් කරගන්න පුළුවන්. මම මෙතනින් මගේ phone number add කරගන්න. මෙතනින් add phone number දීලා add phone number දීලා මෙතන පහළ continue button එක click කරගන්න. ඔයාට අවශ්‍ය වෙන්නේ මේ phone number එක නම් මේක select කරගෙන continue දෙන්න පුළුවන්. මම දැන් මෙතනින් add phone number දීලා continue දෙන්න. දුන්නාට පස්සේ මෙතනින් මගේ නම්බර් එක ටයිප් කරන්න යන්න. මම මෙතන මගේ නම්බර් එක ටයිප් කරගන්න. ටයිප් කරගෙන ආයෙත් මෙතන පහළ තියෙනවා. ඔයා මේ විදිහට ඔයාගේ නම්බර් එක ටයිප් කරා නම් මෙතන පහළ තියෙනවා confirm කියලා බටන් එක. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ ඊට පස්සේ අහනවා ඔයාගේ FB account එකේ password එක මොකක්ද කියලා. මම මෙතනින් මගේ account එකේ password එක දෙන්න. password එක දීලා continue කරගන්න.
කන්ටිනියු කරගත්තට පස්සේ ඔයාලා දුන්න ෆෝන් නම්බරයකට එක්කෝ account එකේ සිලෙක්ට් වෙලා තියෙන ෆෝන් නම්බර එක දුන්නා නම් ඒකට මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ අංක 6ක මැසේජ් එකක්. ඔයා අලුතෙන් ෆෝන් නම්බර එකක් දුන්නත් ඒකටත් මේ කෝඩ් එකක් මැසේජ් එකක් එනවා. ඉතින් මට මේ කෝඩ් එක දැන් මම දුන්න ෆෝන් නම්බර එකට ආවා. ඔයාට දැන් කරන්න තියෙන්නේ මේ ෆෝන් නම්බර එක මෙතන ටයිප් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් නම්බර එකට ආපු කෝඩ් එක ටයිප් කරගන්න. මම මේ කෝඩ් එක ටයිප් කරගන්නම්. ටයිප් කරගෙන මෙතන පහළ තියෙන කන්ටිනියු බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මේ කෝඩ් එක ඔයාලට ආවේ නැත්තම් මෙතන පහළින් තියෙනවා රීසෙන්ඩ් කෝඩ් කියලා. ඔයාලට අවශ්‍ය නම් ආවේ නැත්තම් ඒක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මට කෝඩ් එක ආවා. ඒ නිසා මම මේ පහළ තියෙන කන්ටිනියු බටන් එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් පහළින් තියෙනවා done කියලා. ඒ කියන්නේ අපි මේක two factor on කරන් තියෙන්නේ. මේ ආකාරයෙන් ඔයාලට ලේසියෙන් මේ two factor verification on කරගන්න පුළුවන්. ඉතින් මේක on කරාට පස්සේ ඔයාලට වැඩ කරන්නේ ඔයා නිකමට හිතන්න ඔයාගේ Gmail එක password එක වෙන කෙනෙක් දන්නවා. ඉතින් එයා ඔයාගේ FB account එකට log වෙන්න යද්දි ඔයා මේ two factor on කරගත්තා නම් එයාට කියනවා ඔයා දුන්න ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ටයිප් කරන්න නැතුව log වෙන්න බෑ කියනවා. ඉතින් මේ විදිහට තමයි two factor වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ වගේ දෙයක්. මම මෙතන මේ Gmail එක password එක ගහන් පෙන්නන්න. මේ two factor වැඩ කරන හැටි. password එක ගහන මම login දෙන්න. login දුන්නාට පස්සේ ඔයාට මේ වගේ message එකක් එයි. ඔයා මේ two factor on කරගත්තා. ඉතින් මේ message එක ඔයාලට බලා ගන්න පුළුවන්. login for request. ඉතින් ඔයා two factor on කරගත්තා නම් මෙන්න පහලින් පෙන්නන enter the code sent you by text message login in. මම මෙතන ඕකේ ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට two factor on කරන් තිබ්බනම් ඔයා දුන්න ෆෝන් නම්බර් එකට two factor on කරගත්ත ෆෝන් නම්බර් එකට login code එකක් එයි. මම දැන් ඒ කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයා මෙතන Gmail එක password එක දුන්නත් ඔයා two factor on කරන් තියෙනවා නම් වෙනත් කෙනෙක් ඔයාගේ Gmail එක password එක ගත්තත් ඔයාගේ ෆෝන් නම්බර් එකට මේ කෝඩ් එක ටයිප් කරන්න නැතුව ඔයාගේ account එකට log වීමේ හැකියාවක් නැහැ. මේ විදිහට ඔයාලා ලේසියෙන් මේ two factor verification on කරගෙන තමන්ගේ FB account එක ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වටිනා කියලා හිතනවා Facebook පාවිච්චි කරන ඔයාගේ යාළුවන්ට දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ඔයාලට වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා දාන්න අනිවාර්යයෙන්. ඒ වගේම තමයි අපි තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ වීඩියෝස් තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ඕල් ක්ලික් කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.